මාසේ කියන්නෙම විනෝද වෙන මාසයක්නේ. ඉතින් අවුරුදු මාසයේ තවත් එක ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න ගමන්ම මගේ මතක පොතට එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න ඩීජේ එකක් තිබ්බා අවුරුද්ද පහු වෙලා අපිට කිට්ටුව අපි ඉතින් ගියා එක බලන්න. ඉතින් බලන්නකෝ. ඔන්න ඉතින් මම නම් නැටුවේ නැහැ. අපි ටිකක් වෙලා ඉඳලා ආවා. ඔන්න ඉතින් ඒ අතරදී අපේ වත්තට තවත් අමුත්තු කට්ටියක් ඇවිල්ලා අවුරුද්දට. ඉතින් බලන්නකෝ පව් නේද? අනේ මන්ද ඉතින් මේ මෙතන පැටව 6 දෙනෙක් ඉන්නවා. එයාලා යයි. ඉතින් එයාලා ලොකු වුණාම අපි එතකන් සද්ද නොකර බලාගෙන ඉමුකෝ. ඉතින් ඔන්න ඊට පස්සේ දවසක අවුරුදු උත්සවයක් තිබුණා නෙස්ටර් මෝල්ට් එකෙන්. මමත් ඉතින් චුට්ටක් ගියා ඒක බලලා එන්න. ඉතින් මේ විදිහට තමයි එතන තිබුණේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ දවස් කිහිපයක පොඩි විශේෂ අවස්ථාවන් ටිකක්. ඉතින් අද මේ අපි හදන්නේ යන්න කුඹුර බලන්න. ඉතින් මං හරි ආසයි මේ වගේ ඒවට. මං පැලකට ගිහිල්ලා තිබුණේ නෑ කලින්. ඒක නිසා හරි ආසාවෙන් කුඹුරට ගියා මේ දවසේ. ගොයම් කපනවා බලන්න. ඒ වගේම පැලකට වෙලා ටිකක් වෙලා ඉන්න. ඇත්තටම ඒකට ගියාම මට හිතුණා කොච්චර අවුවසර තිබ්බත් මේ පොල්ලතු වහලේ ආස්සේ ඉන්නකොට ඒ අවුව නම් චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ නේද ඉස්සර කාලේ ගෙවල් වල වහල හදලා තිබුණේ මේ විදිහට පොල්ලතු වලින්නේ. ඒක නම් හරිම කූල්. ඒක වෙනමම සනීපයක් දැනෙනවා. ඉතින් එතන අපි මෙහෙම ඉඳලා තේ බොන වෙලාවත් ආවා. තේ බොන වෙලාව වෙනකම්ම අපි එතන හිටියා. ඊට පස්සේ පාන් කාලා ටිකක් වෙලා ඉඳලා ඉතින් අන්න ඒ අත්දැකීමත් අරගෙන ගෙදර ආපහු ආවා. මේ ඊට පස්සේ දවසේ අපේ ගෙදරට නෑදෑයෝ ආවා. ඉතින් එයාලට අපිට කිට්ටුවම තියෙන ලස්සන වැවක් පෙන්වන්න ගියා. ඉතින් ඔන්න තවත් විශේෂ වැඩක්. මට මේ අවුරුද්දේ හම්බ වුණ gift ටික unpack කරන්න තමයි මේ හදන්නේ ඔයාලත් එක්කම. ඉතින් මේ ස්ලිපර්ස් දෙක හම්බුණා. මෙන්න මේ crop top එක හම්බුණා. මේක බ්ලවුස් එකක්. ඊට පස්සේ මෙන්න මේ ලස්සන ටී-ෂර්ට් එකත් මට හම්බ වුණා. ඉතින් ඔයාලටත් අවුරුද්දට තෑගි ගොඩක් හම්බෙන්නේ නැති නේද? අවුරුද්ද කියන්නේ ඉතින් අපි ගොඩක් ආසම අවස්ථාවක්නේ. හරි. මේ ඔන්න මම හැදුවා චොක්ලට් බිස්කට් පුඩින් එකක්. ඇත්තට මේක හරිම ලේසියි හදන්න. ඔයාලා කාට හරි රෙසිපි එක ඕන නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම ලොකුවට ඒක හදන විදිහ නම් වීඩියෝ කරේ නැහැ. හැබැයි හරිම ලේසියි. හැමදාම අයිස්ක්‍රීම් වගේ ඩෙසර්ට් දෙනවට වඩා කවුරු හරි ආපු වෙලාවක කාට හරි අපි කෑම වේලක් දෙන වෙලාවක මේ වගේ ඩෙසර්ට් එකකුත් වෙනසකටත් එක්ක හදන එක හොඳයි කියලා මට නම් එදා හිතුණා. මේ තියෙන්නේ එක හදලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ මම එදාම බිරියානි එකක් හැදුවා. මේ තියෙන එක. ඒ වගේම තමයි මේ අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ නුවර යන්න. මොකද දළදා වඳින්න ඇවිල්ලා ඉන්න අයට මොනා හරි ගිහින් දෙන්න ඕනි කියලා අපි හිතුවා. අපි ඒ වෙලේ ඉක්මනට මේ ප්ලෑන් කරපු දෙයක් මේක වරුවකින් වගේ.
ඊට පස්සේ අපි අරන් ගිය ටී බනිස්. ඉතින් අපි කට්ටිය මේ විදිහට එකතු වෙලා බේකරි එකකට ඕඩර් එක දාලා මේ විදිහට අරන් ගිහිල්ලා බෙදුවා. ඇත්තටම අපිට තාමත් දළදා වඳින්න නම් යන්න බැරි වුණා. මොකද මේ සෙනගත් එක්ක. ඉතින් මං හිතනවා මෙහෙම හරි ගිහිල්ලා මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක් කියලා. මොකද මේ වෙලාවේ මෙයාලට ඉතින් හැම වෙලේම කෑම ගන්න බඩගිනි වෙලාවට යන්න එන්නත් බෑනේ ඉතින්. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් කරන එක උනත් වටිනවා කියලා මං හිතනවා.